පින්වත්නි දැන් අද අපි මේ දේශනා කරන දේශනාව කෙලින්ම විමුක්තිය පැත්තට බරව කතා කරන්න උත්සාහ කරනවා. මේ ජීවිතය තුළ මේ Tamanගේ ජීවිතයේ පින්වත්නි කෙලෙස් හැදෙන සංඥාවන් හිතේ කැරකි තියෙනවා නම් මම මේ කියන වචනයක් ගානේ ඔබ හොඳට කල්පනා කරන්න ඕනේ. කෙලෙස් හැදෙන සංඥාවන් හිතේ කැරකි තියෙනවා නම් ඒවා සතුටින් පිළිගන්න ගතියක් ඔබේ මනසේ තියෙනවා නම් මොනවද කෙලෙස් හැදෙන සංඥා? සතුටින් පිළිගන්න ගතියක් ඔබේ හිත තුල තියෙනවා නම් මොනවද සතුටින් පිළිගන්න කෙලෙස් හැදෙන මනසේ අභ්‍යන්තරේ කැරකි තියෙන දේවල්? ඒවට කියන්නේ අනුසය කියලා. අනුසය කියලා කියන්නේ අභ්‍යන්තරේ වැඩෙන කෙලෙස් වලට. ඒවා ඕලාරික විදියට එළියට ඇවිල්ලා නැහැ. පේන්නේ නැහැ. දැන් ප්‍රාණඝාතය කරනකොට කයින් කරනකොට ඒක පේනවා. නමුත් අනුසය ධර්මයන් පේන්නේ නැහැ. අනුසය විතරක් තිබ්බත් විඥානයක් බැහැ ගන්නවා. අනුසය විතරක් පොඩි ළමයි මැරුණාට පස්සේ ඒ ළමයා යා ඉපදින්නේ ඒකයි. ඒ ළමයාට මේ චේතනා යංච චේතේති චේතනා නැහැ. යංච පකප්පේති යනුව කල්පනා කරන්නේත් නැහැ නේ පොඩි ළමයි. දැන් අපි කියනවානේ උපාදානයට අනුව භවයේ හැදෙන්නේ කියලා. ඒතර මනසේ උපාදානයට අනුව නම් භවයේ හැදෙන්නේ කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් පොඩි ළමයෙකුට මොනවද තියෙන උපාදාන කියලා. දැන් මාසයක් විතර ඔබේ අතේ නැලවෙන ළමයෙකුට පුතා ඔයාගේ තමයි මේ කාර් එක ඔයාට තමයි මේ ගේ ආයිති කියලා කිව්වට ළමයට තේරෙනවද? ඒවා හිතේ හදාගත්ත සංඥානේ. ඒතකොට මේ සංඥාව හදාගන්න අපි උදව් කරන්න ඕනේ. මේ යන්නේ සංකල්ප ටික. ඒ සංකල්ප හදාගන්න පුංචි කාලේ ඉඳලා අපි උදව් කරනවා. ඒක කෙලෙස් වලට යන පාර. පොඩි ළමයෙකුට ඒකයි මේ අම්මා පුතා මේ තාත්තා තමයි වාගේ කියා ඒ ළමයට ඒත්තු ගන්නවා. එතකොට එයාගේ ඔළුවේ හැදෙනවා මේ මගේ තාත්තා කියලා සංඥාවක්. ඊට පස්සේ එයාගේ ඔළුවේ තාත්තගේ ආකෘතියක් හැදෙනවා. අම්මගේ ආකෘතියක් හැදෙනවා. එතකොට එයාගේ ඔළුවේ තියෙන අම්මයි එළියේ ඉන්න අම්මයි දෙක ගලපලා බලනවා. එතකොට ඔළුවේ හැදිච්ච අම්මා කෙනෙක් ඉන්නවනේ. එතකොට ඔළුවේ හැදිච්ච අම්මා එළියේ අම්මට වඩා වෙනස් වෙනකොට ඔන්න දුක් වෙනවා, කඩා වැටෙනවා, බිඳ වැටෙනවා. ඒතෝ තමයි එළියේ ඉන්න අම්මක වෙනස් වෙනවනේ කොහොමද? එතකොට එළියේ ඉන්න අම්මා වයසට යනවා, ජරාවටපත් වෙනවා, මරණයටපත් වෙනවා. එතකොට එයාගේ ඔළුවේ හැදිච්ච අම්මා කියන සංඥාවට අනුව එයා ගලපලා බලනවා එළියේ ඒක ගැලපෙනවද කියලා. ගැලපෙන්නේ නැති වෙනකොට ගැටෙනවා. ඒක අපි හදාගත්ත සංකල්පයක්. ඇත්තට මේ සංකල්ප ටිකක් ලෝකයේ තියෙන්නේ. ඉතින් ඒ අම්මා පුංචි කාලෙම වෙන මාරු වෙලා නම් එතකොට ඔබ හදාගෙන තියෙන බොරු සංකල්පයක්. දැන් පොඩි කාලේ එකම වෙලාවක ළමයි දෙන්නෙක් උපදිනකොට අර අම්මලා දෙන්න මාරු වෙනවා. එතකොට මේ අම්මලා දෙන්න මාරු වුණාට පස්සේ සමහරට එකම ගමේ කියලා හිතමුකෝ. එතකොට දැන් එයා අම්මා කියලා හදාගත්තේ එයාගේ ඇත්තම අම්මටද? නෑ එයා වෙන අම්මා කෙනෙකුට අම්මා කියන්නේ. ඊට පස්සේ එයාට ඇත්තම අම්මා හම්බ වෙනවා. ඇත්තම අම්මා හම්බ වුණත් අර ගතිය ඇති වෙනවද? ඇති වෙන්නේ නැහැ. ඒතකොට තේරෙනව නේද මේක සංකල්ප ටිකක් කියලා. දැන් එයා වදපු ඇත්තම අම්මා එයාට හම්බ වෙනවා. හම්බ වුණාට අර ඔළුවේ ඉන්න අම්මට එයා ගැලපෙන්නේ නැහනේ. ගැලපෙන්නේ නැති වෙනකොට එයා ඒ අම්මට බැඳිලා යනවද? බැඳිලා යන්නේ මේ සංකල්ප ටිකක්. ලෝකයේ මේ සංකල්ප ටිකක්. ඒ සංකල්ප වලට පින්වත්නි ඒවාට ඉතා කැමැත්තෙන් ඒවා උපාදානය කරගත්තාම ඒවා සතුටින් පිළිගන්න ගියාම මේ සංකල්ප ලෝකේ සංකල්ප තියෙන්නේ. ඒ සංකල්ප සතුටින් පිළිගන්න ගියාම ඒවා මනසේ කැරකි තියෙන්න පටන් ගත්තාම අනුසය ධර්මයන් වැඩෙනවා. මොනවද වැඩෙන අනුසය? රාගානුසය වැඩෙනවා. පටිඝානුසය වැඩෙනවා. දිට්ඨානුසය වැඩෙනවා. විචිකිච්ඡානුසය වැඩෙනවා. භවරාගානුසය වැඩෙනවා. අවිජ්ජානුසය වැඩෙනවා. මානානුසය වැඩෙනවා. මෙන්න මේ විදිහට අනුසය තියෙනවා. ඒතර අනුසය තියෙනකොට ධර්මයක් නැති කෙනෙකුට හොයන්නත් බෑ. අනුසය තිබ්බට හොයන්න බෑ මේ සාමාන්‍ය මිනිහෙකුට. ඇයි හොයන්න බැරි? අනුසය සමහරලාවට මේ ධර්මයක් නැති ධර්මයක් දන්නේ නැති හිත ගැන විශ්ලේෂණය කරන්න දන්නේ නැති මිනිහෙකුට අනුසය හොයන්න බෑ. හොයන්න බැරි එක හොයාගන්න ධර්මයෙන් බැලුවොත් විතරයි පේන්නේ. හරියට මේ හොඳට පෑදිච්ච වතුර වගේ. දැන් මඩත් එක්ක වතුර කවලම් කරලා තියනවා කියලා හිතන්න. ඒකට මඩයි වතුරයි ඔක්කොම කවලම් කරලා තියෙද්දී ඊට පස්සේ ඕක දවස් ගාණක් නොකැළඹීම තියෙනකොට මඩ ටික යටට පාත් වෙනව නේද? ඊට පස්සේ අර උඩට එන්නේ පිරිසුදු වතුර ටික. එතකොට පිරිසුදු වතුර තියෙනකොට එයාට බැලුමට වතුර පිරිසුදුයි. මොකක්වත් පේන්නේ නැහැ. වතුර අරගෙන හොඳට බලනකොට මොකක්වත් නැහැ. හොඳට පිරිසුදුයි බොන්න පුළුවන්. බොන්න පුළුවන් වතුර වල තියෙන ඕන අගයක් තියෙනවා. හැබැයි යට මඩ තියෙනවනේ. යට මඩ තියෙන එක කැළඹුණොත් උඩට එන්න බැරිද? කැළඹෙන ඕනම වෙලාවක මඩ උඩට මතුවෙන්න පුළුවන්. ඒතකොට අපේ අභ්‍යන්තරේ කැළඹෙනකොට අර අනුසය උඩට එනවා.
නොකැළඹී තියෙන තාක්කල් යට බුදුදහමේ උගන්වන්නේ මඩ ටිකත් අයින් කරගන්න විදිය. එතකොට මඩ ටික අයින් කරගන්න නැතුව නිකන් නොකැළඹී ඉන්න විදිහට, ඒ කියන්නේ මඩ ටික යටට හොඳටම බා වෙලා නොකැළඹෙන විදියට ඉන්න පුළුවන් ඔය භාවනා කරගෙන හිටියාම. හැබැයි මඩ ටිකත් අයින් කරනවා කියන එකට තමයි නිකෙලස් වෙනවා කියලා කියන්නේ. නිරෝධ සමාපත්තියට සමවදිනවා කියන්නේ. ඒ කියන්නේ මඩත් නැහැ. ඇයි අර මඩ ටික කැළඹුණ ඕන වෙලාවක ඉන්න පුළුවන්. දැන් සමහරලාට ඉන්නකොට දැන් ඔය අපිට හරියට කතා කරනවානේ මිනිස්සු. කතා කරනකොට කියනවා දැන් ස්වාමීන් වහන්සේ මට මේ ළඟදී නෝන කෙනෙක් කතා කරලා කිව්වා බොහොම දැනුගත් මේ සමාජයේ බොහොම වැදගත් කෙනෙක්. එයා මට කිව්වා ස්වාමීන් වහන්සේ දැන් මම සක්කාය දිට්ඨිය මගේ නෑ කිව්වා. විචිකිච්ඡාව මගේ නෑ කිව්වා. සීලබ්බත පරාමාස මගේ නෑ කිව්වා. මං සංයෝජන 3ක් ගලවගෙන ඉවරයි කිව්වා. ඒතර අවංකව වීරිය කරන කෙනෙක් මේ නිකන් අපිට රවට්ටන්න කියාපු කතාවකුත් නෙමෙයි. එයා අවංකව ධර්මයේ හුරු කරන කෙනෙක්. ඒ බොරුවක් නෙමෙයි. ඒතර එයා කියනවා සායනංශ මම මේ ඉතුරු වැඩ පිළිවෙල කියන්නේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසයි නෑ කියන්නේ අසෝතාපන්නයි කියන එකනේ. ඒතර එයා කියනවා මට සායනංශ මෙතනින් එහාට යන වැඩ පිළිවෙල අහන්න මම ගත්තේ මට දැන් සක්කාය දිට්ඨිය නෑමයි කිව්වා. මට තේරෙනවා කොහොම මට නෑ කියලා. ඒතර එයා වැදගත් සමාජයේ රැකියාවක් කරන කෙනෙක් නූගත් කෙනෙකුත් නෙමෙයි. ඒතර එයා මං කියද්දි මං ඊට පස්සේ ඒව නෝනට දැන් විචිකිච්ඡාව නෑ කියලා කියනවා නම් මේ බුදුරජාණන් වහන්සේ ගැන සැකයක් නෑ කිව්වා. ධර්මයේ ගැන නෑ කිව්වා. සංඝයා ගැන නෑ කිව්වා. ඔහොම කතා කරගෙන ගිහින් මං කිව්වා දැන් නිරේ പ്രേත ලෝකේ වගේ ලෝක ගැන නෝනගේ අදහස මොකද්ද කියලා ඇහුවා. අන්න එතකොට වැරදුනා. එතකොට ස්වාමීන් නිරේ කියලා එකක් ඇත්තටම පිළිගන්නේ කොහොමද? මේ නිරේ ගැන ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ මට්ටමේ නෑනි කියලා කිව්වා. ඒතර ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ මට්ටමේ නැති දෙයක් ගැන නම් මට ඒතකොට එතනත් අවංකයිනේ. ඒතර බලන්න නිවිච්ච වෙලාවේ හොයන්න බෑ. නමුත් ආහාර උස්සස් බලනකොට තේරෙනවා අනුසේ තියෙනවනේ කියලා. ඒ කියන්නේ යාගේ විචිකිච්ඡා අනුසේ තියෙනවා. ඒතර එහෙම අනුසේ ධර්මයන් තියෙනවා කියලා හොයන්න තමන්ව අවුස්ස බලන්න ඕන. තමන් ඇවිස්සෙනවද කියලා. සමහරලාවට කියනවා අනේ මම නිවිලා කියලා කියනවා. ඒ වුණාට මේ රට වටේටම යන්නේ මිල ගෙදරට ආවට පස්සේ සමහර විට නෝනා හැරිලා බැලුවත් කීන්ති යනවා. වචනයක් දෙකක් කතා කරන්න බෑ ප්‍රියමනාපව. ඒකට එයාගේ නිවීම ගැන බරපතල අර්බුද ටිකක් තියෙනවනේ. ඒකට අර ඒකට ප්‍රශ්නයක් නෑ. සෝතාපන්න වෙච්ච කෙනෙක්ගෙත් මේ අනුසය තියෙනවනේ. නමුත් මේ අනුසය ධර්මයනුත් සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන එක තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ කළේ. මේක යම්තා කරවම පෑදිච්ච වතුර වගේ පිරිසුදු මට්ටමින්ම තියාගන්න පුළුවන්. පිරිසුදු මට්ටමින්ම තියාගත්තත් ඕනම වෙලාවක මේ අනුසය උඩට එන්න බැරිද? පුළුවන්. ඇයි කැළඹුණොත් එනවනේ වතුර. නොකැළඹී තියෙන තාක්කල් මඩ යට තියෙයි. මේක තමයි දෙන්න පුළුවන් අනුසය වලට හොඳම උදාහරණය.